ගොඩක් ගිල්ලා වගේ ඉන්නේ. මොකෙක් හරි කිලිනවා මං එක්කන්. හැබැයි මට බෝතලේ මදි වේ වගේ තමයි. මං කිව්වා ඔය මහතයිනේ පෝර බෑග් එක දාන්න. පෝර බෑග් එක කිරව. කරන පෝර බෑග් එකක් තියන් අරන්. අනේ පුතේ අරන් බෑග් වන් කල් අරන් ඉන්න ගිහිල්ලා. වෝටර් ප්‍රෝම නේද? ගේනකන් අදින්න ඉක්මනට ගේන්න. නෑ ආරම් මෙතන කොහමද දාන්නේ මට ඉස්සරහට යන්න. අර ඉඳ තියෙන ආකාරනේ. එළුව කොහෙද දාන්නේ? බලන්න. චක්කාව. අට්ටහයි. කිල් නෑනේ ඔක. හලන. යා ගහන්න එපා. පුතේ නයිද? ඔය අල්ලන්නේ. අනේ මම අපි හරි බේබියා මියා නම් මේ ආත්මිය තිබිලා බේරිලා තියෙන අර බගුනේ. අයියෝ අද ඔයාගේ නෝන බේරිලා තියෙන්නේ බොහොම අමාරුයි. මතක තියාගන්න. ඊ අර බල්ලු කුසොයි. ඇයි ඌ යන්නේ නැතුව හිටියේ? අයි පුතේ ගානේ. මං ගැහුවත් මේ උනෝට සොයිච් එක බලන්නකෝ. මුගයා බලාගෙන උන්ටි දැන් කිර් දාගන්න ඔය මං හිතන්නේ කෙනින් දාපු එකාම තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. අනේ මට බය වෙන්න තියන්නේ අයියත් කීරියෝ කොණී උනෝට බය එවරලා නේ මල්ලි අයි බැරි වෙයි බෝතලෙට දාන්න ඔයාගේ තියාට හැරෙනවා උතේ ඔය රංජිනියක් කළ කෙනින් දැම්මේ කිව්ව එකා වෙන්න ඕනේ. ඌ නෙමෙයි මියාගේ සයිස් බලනවා නෑ නෑ මේ සයිස් එකේ. ඔව් ඔව් ඔයා කවුරු බලන්නේ අම්මා. මියාට එවරලා නේ රංජිනියක් කළ පෙරේ දැල්ලපු එක දැක්කා? ඔය ඇන්ටි 18යි 20. ඉස්සරහ පැත්තෙන් එන්න වෙනවා. දැන් දෙන්න කියලා බලන්න. ඇන්ටි එන්න ඉස්සරහ පැත්තෙන්. බලන්න හම්බෙන්නේ නෑනේ. ඔව් ඒක තමයි. අපි තු කොදුරක් කියලා ඌ ඇයි ගියේ නැත්තේ? ඊතල තින්නේ කේල් පඳුර පාන. මේ බෑගිලා මුගේ විස අයියේ බෑගිලා උඩත් මම උගේ ඇඟ උඩින් නැගලා එහා පැත්තට ගියා. අම්මගේ මුලගේ ඇඟ උඩින් නැගලා ගියා. හැබැයි මේ උගේ ඔයා බලාගෙන හොඳේ මල්ලි මුගේ විස තියෙනවනේ. කිලෝ නෑ කොහොමද අසන ප්‍රමාණයක් කරලා මොකද විස? තියෙනවද කියලා. නැත්තා මේ ළඟදී අපේ බල්ලට ගහලා බල්ලා මැරුණා ඔව් නේ නෑ ඔබ ඌ අන්න පාරේද? ඌ මැරුවන බල්ලා ලොකු බල්ලෙක් කනේ යා මේ හැව අරින්න ඉන්න කිට්ටු. මට තිතුණා කරපොතු ඔන්න ඔය යටි එහෙම නැත්නම් සමහර වෙලාවට ඇන්ටි මේ ඔන්න නැන්ද බය වෙලා දුවයි ආයේ බලාගෙන හොදේ. ඔන්න අඩු ලාම්පුල් ගඳකුත් එනවා මෙයා සාමාන්‍ය කරපොතු ඒ ඇයි වෙන්න ඕනේ. මෙහෙම විස වෙච්ච ලාම් තෙල් ගාලා දවස් දෙකක් එහෙනම් කවුරු හරි ලාමු තෙල් ගහලා ලාම් තෙල් ගාලා ඒකයි මෙයාට ගන්න. අන් අර බලන්න පොතු ගැලවෙන පොතු ගැල යන්න බෑ යාට. එහෙනම් ඒක දැන් නෑ ඉන්නේ නේ. රෝතලෙට දාගන්න ඔව් අල්ලගත්ත බය නැති ගැලවිලා තින්නේ. හොඳටම ලාම් තෙල් ගහලා. ඒක තමයි පව්වන්නේ කිසිම සතෙකුට ලාම් තෙල් ගහන්න බෑ. අර ඒ පාපි විඳවන්න වෙනවා මොකද මෙයාට දැන් ඊට පස්සේ වෙන්නේ ඔක්කොම ගැලවෙනවා. ගැලවෙනවා ඒක තමයි. අල්ලන් එනකොට අතර දැන්නෝ ජර ගානවා මේ පුරුක් ඇදෙනවා. ඔය කානුව දිගේ ආපු එකා වෙන්න ඕනේ නේ. අංකල් කිව්වේ. ඈ? ලාම් තෙල් ගහලා තිබ්බනම් මොකද මෙයාට හොදල වෙනවා ගොඩක් දවස් වෙනවා ඔක්කොම ගැලවෙනවා. බලන්න මේ අල්ලන්
නෑ. ඒක තමයි ගිහිල්ලා නැතිනම්. නෑ එදා මොනවක්වත් කරේ නෑ කානුව දිගේ යවුවා. මේ ගඟෙන් එහා පැත්තට ගෙනිහින් දැම්මොත් එනවා දාපහු. එනෝනේ. වතුර පීනලා එනෝනේ. මෙන්න ඔක්කොම ගැලවිලා. දැන් ඔය කියන විදිහට අඟහරුවාද තමයි ඒ ණය ගෙනිහින් දාලා තියෙන්නේ. හොඳ නෑ ඒ වුණත් නාම පිළ ගහන්න නැහැ. කවදාවත් ගහන්න. නයින්ට ගහන්නේ නැහැ සමහරුනේ. ගැරන්ඩින්ට ගහන්නේ. ගැරන්ඩින්ට උනත් හොඳ නෑ නේ මල්ලි. ගැරන්ඩින්ට උනත් පවුනේ නේ. කිසිම සතෙකුට අන්තිම ගන්න හොඳ නෑ මැරෙනවා. අපි අර ගඳට වගේ යනවා කියලා. අනිත් දන්නේ අත්හැරීලා. ඔය පාන්දාරි. මේ අංකල් නේ? අංකල් අතනේ ඉන්නේ. කොහෙද? රාජල කඩේ. රාජල කඩේ. මේ බෑග් එක දාගන්න තියෙන්නේ මල්ලි. මෙතන ඒ කියන්නේ උගේ පුරුදු තැනනේ අර කිහිල්ල කරනවා. මම මොකද මුඩි පෙන්නේ තාපෙතර ගියා. දැන් මෙයා ගිහිල්ලා මම කොහොමද මෙයාට බලන්න ප්‍රතිකාරයක් මොකද කරන්න පුළුවන් කියලා මම ඇයි ඒ හැම ගිහිල්ලා ඉවර වෙන්නේ නැද්ද? අර දැවෙනවා. මෙයා ඇවිල්ලා ඒත් කරේ. හැරියට නැහැ මොකක්. එවාරින් නෑ නේද මෙයා මේ කොහොම ඒකට මුකුත් නෑ නේද බෙහෙතක් ගහන්න. අර කිව්වේ පිපුරේ සොලිස් කියලා. මං කිව්වා තිබුරේ. මෙයා තමයි නා. ඕ මේ තමයි. කියවන්නේ මට වාගීලා එදාට මම සම්පූර්ණ දැක්කේ මම ඔබේ අනිත් එක අනේ බෑග් කියලා බුදුමයි යන්නේ බුදුමයි යන්නේ නැතුව. අයේ අර මුඩි දෙල්ලට අද කළා අමානේ පස්කාල එදිලා යනවනේ. ඒකට ප්‍රතිකාරයක් නැද්ද ඒ භූමි තෙල් ගහන විසුණා. ගහපු ගමන් මනම් තියෙනවා. දැන් මෙයා සෝදලා දැන් මෙයාට ඉතින් අනේ දැන් දා. හරිද? ඔව් ඒක නම් ඇත්ත අර විදියට මේ දාන්න එපා ඔය විදියට රොඩු. මේ අපේ කළු